බස් එක නැගිට කීයටද? උදේ 4 දා බස් එකේ නැගලා ආවේ. පැය 5ක් විතර ගමනක් ඇවිල්ලා. ඒක දුර යන්නේ ඇත්තටම දුර බැරි දැන් ආවේ. දැන් උදේ පාන්දර තමයි යන්නේ. ඒකට පායි තමයි. පොළොන්නරුවේ කට්ටිය ඉන්නවද මගේ පේජ් එකේ? පොළොන්නරුවෙන් ඇවිල්ලින්නේ අන්න මහා අද නයිට් අපොයින්ට්මන්ට් එක. මේ අයියාගේ පොළොන්නරුවේ කොහෙද? මින්නේරිය. ලස්සන පැත්තක්, සුපිරි පැත්තක් ආයේ මට්ටම සුබාදාම අතින් සහ මිනිස්සු අතින් හැම පැත්තකින්ම ගත්තම ඔක්සිජන් හැම දෙයකින්ම ගත්තට පස්සේ මින්නේරියේ පට්ට ලස්සන පැත්තක් ඇවිල්ලා මේ ට්‍රිප් යනකොට එහෙම යනකොට අපි දැකලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන්ලා මෙහෙට යනවා කියන්නේ මම හොයාගෙන වෙන මාතලයක් තියෙන එක. ඉතින් මෙන්න මේක තමයි ගහන්න අපේ ඇටුව එක. මේ අයියාගේ වයිෆ් හිනා වෙලා ඉන්න වයිෆ් කෙනෙක්. ඉතින් මේ වගේ වයිෆ් කෙනෙක් හිටියත් ගමට වෙලියේ අය කියනවත් නැහැ. මින්නේරි පැත්තේ මේ වගේ කට්ටිය ඉන්නවා කියන්නේ සිරියාවන්ත කට්ටිය තමයි ඉන්නේ. ගානු කාන්තාව ගොඩක් අතර පස්සේ ඉතින් ආදරේ දුරු ඉඳලා හැමෝටම මේ අයියා මින්නේරියේ ඉඳලා මින්නේරියට මින්නේරියට පොළොන්නරුවේ මින්නේරියට ඉතින් සායන දුර බැහැරේ නම් දුර බැහැරේ ගම් නියංගම් දුර ඉඳන් ඉතින් කට්ටිය නම් මේ වගේ දවසම ඒගොල්ලන්ගේ මහන්සිය හැමදේම බලාගෙන ආදරේ තියෙන හැමෝටම මේ තියෙන කැපවීම නිසා විශ්වාසෙට ආදරේ කියන්නේ ආදරේ